ඔන්න ළමයි කොහොමද ඉතින් අද ඔයාලට මම ඉතින් ඊයේ කිව්වා වගේ අද ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මුං වැට වලින් මයික්‍රෝ ග්‍රීන්ස් හදාගන්න විදිය සහ ග්‍රීන් පීස් වලින් මයික්‍රෝ ග්‍රීන්ස් හදාගන්න විදිය. ඉතින් මේ තියෙන මුං යට මේවා රයක් පෙඟෙන්න තියලා වතුර පෙරෙන්නලා තමයි අරන් තියෙන්නේ. මේ බාන්නක චූටි මුල් වගේ ඇදිලක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ ග්‍රීන් පීස්. ඒවත් එහෙමයි රයක් පෙඟෙන්න තියලා වතුර පෙරෙන්න තියලා තමයි රැයක් පෙඟෙන්න තියලා උදේ වතුර පෙරලා අරගෙන තමයි අපි දැන් තවන් දාගන්න යන්නේ. බලමු කොහොමද මේ වයිගෙන මයික්‍රෝ ග්‍රීන්ස් හදාගන්නේ කියලා. මුං ඇට වලින් මයික්‍රෝ ග්‍රීන්ස් හදන්න අපිට මෙන්න මේ වගේ බෝතලයක් ගන්න වෙනවා. ටිකක් කට ලොකු. ඒ වගේම මේ වගේ ඇතුළ පළල්. අපිට ඒකට මෙන්න මේ විදිහට සිදුරු හදාගන්න පුළුවන්. මේ වගේ සිදුරු හදාගෙන මෙන්න මේ වගේ බෝතලයක් ඇතුලේ තමයි මුං ඇට වලින් මයික්‍රෝ ග්‍රීන්ස් හදන්නේ. ඉන්න මම ඔයාලට කරලා පෙන්නන්න. අපි රැයක් පෙඟෙන්න තියපු මුං ඇට මේ විදිහට අපි මෙන්න මේ බෝතලයට දාගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති නේද? මුං ඇට මෙහෙම දාගත්ත මුං ඇට අපි මෙහෙම පියන හොඳට තද වෙන්න වහලා කළු පාට කවර් එක හෝ කළු පාට ඉටි කොලයකින් හරි වහලා තියන්න ඕනේ. ඉන්න මම ඒක කරලා පෙන්නන්න. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ කළු පාට කවර් එකකින් මේක ආවරණය කරලා තියන්න. මේක අපි හෙට උදේට මොකක්ද කරන්න කියලා මම වීඩියෝ එකක් අරන් එන්නම්. ඊට පස්සේ ග්‍රීන් පීස්. මේ තියෙන ග්‍රීන් පීස් අපි බලමු ග්‍රීන් පීස් මේ තියෙන්නේ අපි හදාගත්ත මාධ්‍ය මේ විදිහට මාධ්‍ය පුරවලා මේ තියෙන්නේ අපි පුරවගත්ත පොහොර මාධ්‍ය. ඒක අපි මේ භාජන වලට පුරවගෙන හොඳට කැප්ටාන් වලින් තෙත් කරගෙන තියෙන්නේ දැන්. මේ තියෙන්නේ ග්‍රීන් පීස්. අපි ග්‍රීන් පීස් මේ විදිහට මේ ඔයාලා හොඳට මතක තියාගන්න මේ මයික්‍රෝ ග්‍රීන්ස් හදන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් සමහර අය කමෙන්ට් කරලා තිබුණා දැන් පැල හිටවන විදිහත් කියලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම මයික්‍රෝ ග්‍රීන්ස් වලින් සිද්ධ වෙන්නේ මේ පැල නැවත මෙවෙන් හැදෙන පැල නැවත ඉඳවීමක් කිරීමක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ මේ අපි මේ පැල තමයි ආහාරයට ගන්නෙ. මම වීඩියෝ එක ඉස්සරහට මේව පැල වෙද්දි තව අරන් එන්නම්. මේක අපිට සතියක් යනකොට ලස්සන මයික්‍රෝ ග්‍රීන්ස් වට්ටි දෙකක් හදාගන්න පුළුවන්. මේ විදිහට අතුර ගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටිකක් වැඩි වගේ එක උඩ වැටුනහම මේ කුණු වෙන්න බලනවා. ඒ නිසා පුළුවන් තරම් තුනී විදිහට තමයි අතුර ගන්න ඕන. ඊට පස්සේ මීට උඩින් අපි ජීවාණුහරණය කර පස් මාධ්‍ය තට්ටුවක් යොදා ගන්නවා. මේ විදිහට තුනී ඔන්න අපි ගාව දැන් තියෙනවා ග්‍රීන් පීස් මුං ඇට
එතකොට අපි රාබු සහ බීට් වගේම තම්පලා ග්‍රීන් පිස් සහ මුං ඇට අද දවසේදී අපි තවන් දාගත්තේ මයික්‍රෝග්‍රීන්ස් හදාගන්න. ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම.